අයියා කාමරේට යන්න එපා. දැන් දෙයට තියෙන ඒවා. ගාලා විසි කරනවා. කොහේ ගිහිල්ලා නැවතුණත් දන්නේ පස්සේ ගන්නවා. කියලා යනවා. දැන් දාපු දැනම් මතකත් නෑ. රතු පාට ෂෝට් එක, රෙදි කෑලි මේ ඔක්කොම අහුවේ. තියනවලු ඇඳයටත්. PS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි. ඔන්ලයින් මුළු ලංකාවටම වැඩි විස්තර සඳහා අමතන්න 071 303 6 303 චරක දනංජය. PS වලට හොඳම ගුරුවරයා. එක වසර ළමයා බලන් ඉන්නවා, දෙක වසර, තුන වසර, 4 5 6 7 8 9 10 11 සෙට්ටේ බලන් අයියලා අක්කලා. එතකොට ඔයා නිකන් මල පෙරේතය වගේ හිටියොත් ඔයාට වැඩේ නෝන්ඩි. ඒ හින්දා එහෙම බෑ. අද සිට තමන්ගේ කාමරේ තමන් තමයි අස් කරගන්න. හරි නීට් එකට තියෙන කොල්ලොත් එහෙමයි. කොල්ලොන්ගේත් පර්සනැලිටි එක තියෙන්න ඕන. අම්මා වුණත් දවසක සහෝදර සහෝදරයෝ ඉන්නවනම් කියන්න ඕන ඔය අයියා කාමරේට යන්න එපා. ඔය අක්කා කාමරේට යන්න එපා. එයා මේ පිළිවෙලට එයා එක විදියකට තියාගෙන ඉන්නේ. ඔයා ගිහිල්ලා වැඩේ අවුල් කරන්න එපා. දැන්ට මෙහෙම නෙමෙයිනේ. අම්මා මැවිල්ලා ඇඳ යටින් ගන්නවා එක එක අණ්ඩර් ගාමන්ට්ස් එහෙම ඇදලා ගන්නේ. හරිද? සරම දාපු තැන්වල වලල්ල වගේ. හරිද? අපි මෙහෙම ඇඳලා මෙහෙම ගලවලා කකුලට නෙන්නේ සික් ගාලා විසි කරනවා. කොහේ ගිහිල්ලා නැවතුණත් දන්නේ පස්සේ ගන්නවා. කියලා යනවා. දැන් දාපු දැනම් මතකත් නෑ. සමහර විට දැන් අවුරුදු කාලේ හින්දා ගොඩක් පරණේව අහුවෙයි. රතු පාට ෂෝට් එක, රෙදි කෑලි මේ ඔක්කොම අහුවෙයි. හරිද? ඇඳයට තියෙන ඒවා තියනවලු ඇඳයටත්. ඒවා අහුවෙයි. අදින් පස්සේ එහෙම බෑ. තමන්ගේ අණ්ඩර් ගාමන්ට්ස් ඒව පවා අම්මට දෙනවද හොදන්න පිළි ළමයි? අම්මා මේක හොදලා දෙන්න. ජරා වැඩ කරන්න එපා. ඒව තමන්ම හොද ගන්න ඕනි. වැඩ ගොඩ ගහ ගන්න බෑ. තමන් අද දවසේ ඇඳපු දේවල් තමන් වොෂ් එක දානකොට හොදලා වේලලා එහෙම දාගන්න. ඒව තියෙන්න ඕන අංක 1. ගෙදරින් පටන් ගන්න. හරිද? කෑම පිඟාන කෑවා තමන් හේදුවා. මේව තියලා යන්නේ නෑ. තේක බිව්වා, ඇඳ යටින් තිව්වා. එහෙම බෑ. තාම මං හිතන්නේ අද උදේ එක තාම තියපු තැන එතනම ඇති. ගෙදර යනකොට කූඹි DJ ගහනවා. ඒක ඇතුලේ. ඒවා බෑ. තමන්ගේ තාත්තා බැනලා ඇති, අම්මා බැනලා ඇති. උඹට ඕකටම තේක හදලා දෙනවා. මං හරිනේ. ඕකටම හදලා දෙනවා උඹට හොදන්න බැරිද? ඒ වගේ බැනුම් අහන්න බෑ අම්මගේ. අදින් පස්සේ